මේ රිපෝට් එක කොමිෂන් රිපෝට් එක නිර්මාණය වෙලා එදා ඉඳලා අදට අවුරුදු 30කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක කරේ නැහැ. එදා රිපෝට් එක වගේම ඕනෑම තරම් සංඛ්‍යාවක් තියෙනවා පාර්ලිමේන්තුවට යම් කිසි විදිහකට සභාගත කරත් ඒවා ක්‍රියාත්මක කරන්න නීතිපතිවරයාට හෝ එහෙම නැත්නම් ඒ බලධාරීන්ට දැරියේ නැහැ. එවැනි රටක අද අවශ්‍යතාවය වෙලා තියෙන මූලික දේ තමයි කතා කරන්න එදා මේ බටලන්දේ කොහොමද මේගොල්ලෝ කටයුතු කරේ. බටලන්ද කියන තැන විශේෂයෙන්ම එදා මේ රටට අවශ්‍යතාවය තුන යූරියා ඒ වගේම පොහොර නිෂ්පාදනය කිරීම සඳහා යාන්ත්‍රණයක් කම්හලක්. එතකොට ඒක තෝරගත්තේ විශේෂයෙන්ම ওই බටලන්ද කියන ප්‍රදේශයේ ඒ කම්හල හැදුවා. කම්හල හදලා ඒ විශේෂඥයෝ ආවහම බංගලාටිකුත් හැදුවා. ඉතාමත් සුඛෝපභෝගී බංගලා. ওই සේරම හදලා ඉවර වෙලා ඒගොල්ලෝ කටයුතු කරේ ඒවට ඒ විදිහට පටහැනි විදිහට. මොකද හේතුව ඒගොල්ලොන්ට අවශ්‍යතාවය තිබුණා මම හිතන්නේ මේ බටලන්ද පිළිබඳව. මේ රයිල් වික්‍රමසිංහ එහෙ පදිංචි වෙලා ඉඳලා තියෙන 1000 වසර ගානාවක් ගණන් වල ඉඳලා දිගින් දිගටම එහෙ පදිංචි වෙලා පැහැදිලිවම ඒගොල්ලෝ අවශ්‍යතාවය තිබුණේ ඒගොල්ලොන්ගේ මූලික ඒ නවාතනක් හැටියට පැහැදිලිවම ඒ රාජදේපල අවභාවිතයට යොදා ගමින් අවසානයේදී 1989 කාලේ තිබිච්ච ওই කටයුතු වලදී ඒගොල්ලෝ කල්පනා කරා මෙතන අර වදකාගාරයක් හැටියට ස්ථාපනය කරන්න. කොමිසමට ඉදිරිපත් වෙල තොරතුරු අනුව තුවාලවල පණුවන් පවා ඉඳලා තියෙනවා අන්තිමදී කොමිසමට යනකොට. එවැනි රටක සමහර රැඳවියන් එළියට ගෙනිච්චා ආවේ නැහැ. ওই සේරම උනේ රාජ්‍යාන්තරයේ රටේ නීතියක් තියෙද්දි. එවැනි රටක නීතියක් තියෙද්දි කොහොමද ওই ආකාරයේ වැඩ කටයුතු ඒගොල්ලෝ ඒ විදිහට දිගින් දිගටම කරගෙන ගියේ. රටක පුළුවන් ද නීතියට එහෙම නැත්නම් ව්‍යවස්ථාවට පටහැනි ආකාරයට කටයුතු කරන්න. කටයුතු කරේ සියලුම ආයතන මේගොල්ලෝගේ ග්‍රහණයට අරගෙන. වදකාකාරයේ නඩත්තු කරා විතරක් නෙවෙයි. අත වශයෙන්ම වදකාකාරයේ නඩත්තු කිරීම තුරින් එදා වෙච්ච ඒ පරිසරය තුල රටේ නීතිය ක්‍රියාත්මක නොකර අවසානයේදී එහෙම තත්ත්වයක් නිර්මාණය වුණාට පස්සේ මොකද්ද මේගොල්ලෝ අදහස් කරේ? 1980 ගණන් වල අවසානයේදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිට රිපෝට් එක බාර දුන්නා. රිපෝට් එක බාර දීලා එදා ඉඳලම අද වෙනතුරු යම් ආකාරයකට කිසිම පිළියමක් යෙදුවේ නැහැ. පියවරක් ගත්තේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා, අපි ස්තුතිවන්ත වෙනවා අද මේ වාර්තාව කැබිනට් එකට ගන්න බව කියනවා. මම කියන්නේ කැබිනට් එකට අරගෙන වහාම මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාට කටයුතු කරන්න දීලා